ගෞරවනීය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කර අවසානයේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් දෙවියන්ට පූජා වට්ටියක් තබා තමන්ට තියෙන දුක දෙවියන්ට කීමත් ධර්මානුකූලව කොහොමද ස්වාමින් වහන්සේ පැහැදිලි කරගන්නේ? මේ බෞද්ධයා කියන්නේ නෝන තෙරුවන් සරණ ගිය කෙනා. තෙරුවන් සරණ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ කරපු කෙනා. තේරුණාද? බුදුරජාණන් වහන්සේ කියපු දේ අපි කරන්නේ නැත්නම් අපි තාම තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ කොතනකවත් නෝනා අපිට දෙවියන්ට පූජා වට්ටියක් කියන්න කියලා නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ අපිට දෙවියන්ට පින් දෙන්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දෙවියන්ට පින් දෙන්න එපා කියලා අපිට කොතනකවත් කියන්නේ නැහැ. දෙවියන්ට පින් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද පිනට කැමති දෙවිවරු ඉන්නවා. ඒ නිසා කොතනකවත් පූජා වට්ටි ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයෝ හැටියට නෝනා අපි බුදුරජාණන් වහන්සේ කිව්වේ තැනයි ඉන්න ඕනේ. අපි බුදුරජාණන් වහන්සේ කිව්වේ තැන ඉන්නේ නැත්නම් ඉන් අපි ඉස්සරහට යනවා නම් ඒ කියන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් අපි බැහැර වෙනවා. ඒක තමයි ශ්‍රද්ධාවේ මම ඉස්සෙල්ලා කිව්වනේ බුදුරජාණන් වහන්සේට වඩා අයෝමය ශක්තියක් බලයක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ අයෝමය ශක්තිය බලය. ඒතකොට ඒ අයෝමය ශක්තිය බලය විශ්වාසයක් කරන්නේ නැහැ කියන එකයි අපි තව කෙනෙක් පස්සේ යන්නේ. තව කෙනෙක් පස්සේ යන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපිට විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැති නිසා අපි දෙවි කෙනෙක් පස්සේ යනවා පූජාවත්තියක් තියාගෙන අපේ දේ කරලා දෙන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම ගියා කියලා ඔබට ලැබෙන දෙයක් නැහැ. මොකද සියල්ල සිද්ධ වෙන්නේ ඔබේ සංස්කාරයන් මතයි. ඔබට යමක් වෙන්න තියෙනවා නම් ඒක දෙවියන්ට පූජාවත්තියක් තිබ්බත් නොතිබ්බත් ඒක වෙනවා. තේරෙනවද? නමුත් අපිට ඒක මතු කරගන්න ශක්තියක් නැහැ. කුසලයේ තුලින් අපි ඒක මතු කරගන්න දක්ෂ නැහැ. අන්න සීල උතේකට ගිහිල්ලා සද්ධාවත් නැති කරගෙන තමයි අපි ඒක මතු කරගන්න උත්සාහ ගන්න. ස්වාමින් වහන්සේ පූජා වට්ටියක් ලැබීම නිසා මිනිස්සුන්ට දෙවියෝ උපකාර කරනවද? ආශිර්වාද කරනවද? දැන් සාමාන්‍යයෙන් අපි බලන්න ඕනේ දෙවියෙක් කුණේයි කියන කාරණේ. තේරෙනවද? දෙවියෙක් කුණේ නෝනා පූජා වට්ටි තියලා නෙමෙයි. තේරෙනවද? කතරගම දෙවියන් ළඟට මහසෙන් දෙවියන් ළඟට පූජා වට්ටියක් උස්සගෙන යනකොට ඒ දෙවියා අපිට hina වෙනවා. මොකද එයා දෙවියෙක් කුණේ පූජා වට්ටි තියලා නෙමෙයි. තේරෙනවද? ඒ නිසා දෙවියෙක් බවට පත් වෙන ධර්මය මොකද්ද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලයක් දානය. ඔය තුනයි ඒ අය දෙවියෙක් බවට පත් කළේ. තේරෙනවද? ඒ නිසා ඒ දෙවියා කැමති වෙන්නේ නෝනා අපිත් මේ කාරණා කරලා උතුම් දේවත්වයට පත් වෙනවා මිසක් එහෙම නැතුව ඉන් බාහිර දේවල් වලට ගිහිල්ලා අපි ශ්‍රද්ධාව අයිමි කරගන්නවා කියන කාරණේට නෙමෙයි. නමුත් මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා ඒවට කැමති. තේරෙනවද? ඒ ශ්‍රද්ධාව සකස් නොවුන මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. ඒ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඒගොල්ලන්ට කැමතියි. ඒගොල්ලෝ උපකාරයක් කරනවා ඇති. නමුත් ඒ උපකාර කරන්න මොකද වෙන්නේ? තව තවත් අපි මිත්‍යා දෘෂ්ටිය තුලට යනවා. තව තවත් මිත්‍යා දෘෂ්ටිය තුලට යද්දි මොකද්ද වෙන්නේ? තව තවත් අකුසල් අපේ සිද්ධ වෙනවා. ඕකනේ වර්තමාන සමාජයේ සිද්ධ වෙන්නේ. තේරෙනවද? ඉතින් අපි ගිහිල්ලා දේවාලයකට පූජා වට්ටියක් දුන්නාම මිත්‍යා දෘෂ්ටික බලවේග අපිට උපකාර කරන්න පුළුවන්. ඒ උපකාර කළාම අපි දකිනවා මෙන්න අපිට දෙවියෝ උපකාර කළා කියලා. තේරෙනවද? එහෙම උපකාර කරද්දී අපි තව තවත් දේව සංකල්පයන් ඇතුළට යනවා. දේව සංකල්පයන් ඇතුළට යන්න මේ පැත්තෙන් ශ්‍රද්ධාව ගිලිහිලා යනවා. එහෙනම් බලන්න අකුසලයේ විසින් තව අකුසල් සිද්ධ කරලා අපිව අවසානයේ මිත්‍යා දෘෂ්ටික භාවයට ඇදලා දාන්න පුළුවන්. ඒ වගේ භයානක භාවය ඕක තමයි. ඒ නිසා හැම වෙලාවම අපි දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ යමක් කියලා තියෙනවා නම් ඒතන අපි ඉන්න. මොකද බුදුරජාණන් වහන්සේ මේ දේ කියන්නේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ගාණක් පාරමී දම් පුරලා ඒ පාරමී ශක්තියෙන් මතු කරගත්තා උතුම් ප්‍රඥාව තුලින්මයි. ඒ නිසා අපිට මේ විශ්වාසය තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ යමක් කියලා තියෙනවා නම් ඒ කියලා තියෙන්නේ හේතුවක් නිසාමයි කියලා. ඒ නිසා මේ හේතුව තුල අපි හැම වෙලාවම අනවශ්‍ය පැති වලට යන්නේ නැතුව ධර්මයේ තුල ඉන්න දක්ෂ වෙන්න